යුටිලිටි බිල් කියන්නේ උපයෝගීතා බිල්පත්. ඒ කියන්නේ හරියට උපයෝගීතා බිල්පත් දෙවෙනියට අපි බලනවා. CR එකත් එක්ක වාහනේ CR එකත් එක්ක යනවා නම් කියන්නේ වාහනේ CR එකත් එක්ක බලනවා නම් අපි බලන්නේ උපයෝගීතා බිල්පත් එක. හරිද? උපයෝගීතා බිල්පත් එහෙම බලන කියන්නේ වාහනේ පදිංචිය තියෙන්නේ කොහෙද? වාහනේ ඇඩ්‍රස් එක තියෙන්නේ කොහෙද? වාහනේ තියෙන්නේ කොහෙද? පදිංචිය තහවුරු කර ගැනීම. වාහනය තිබෙන ස්ථානය තහවුරු කර ගැනීමක් තමයි මේක කරන්නේ. ගැනීමක් තමයි අපි මේ කරන්නේ. පදිංචිය තහවුරු කර ගැනීම. CR සමග NIC ගැලපීම. CR එකේ තියෙන ඇඩ්‍රස් එකයි මේක සාමාන්‍ය ඒකත් එහෙම තියෙනවා. CR එක සමග ගැලපෙනවා. ඒ ඇඩ්‍රස් වෙරිෆිකේෂන් වෙන්නත් පුළුවන්. හරි. කියන්නේ ඇඩ්‍රස් වෙරිෆිකේෂන් අපි කියන පදිංචිය තහවුරු කිරීම තහවුරු කර ගැනීම කියලා කියන්න පුළුවන්. ඒක එහෙම පදිංචි තහවුරු කර ගැනීම වාහනේ තියෙන ස්ථානය එහෙම සිද්ධ. වාහනේ තියෙන ස්ථානය CR එක තියෙන ඇඩ්‍රස් එකයි ජාතික ඇඳුම්පතේ තියෙන ඇඩ්‍රස් එකයි ඔය තුන සමාන නම් ඒ කියන්නේ ඉන්ස්පෙක්ෂන් එකක් කරන්න ලේසි. වාහනේ මෙතන තියෙනවා කියලා අපි දන්නවනේ. ලොකේෂන් එකක් දන්නවා. ඒකට ඒ කියන්නේ රිස්ක් එක අඩුයි කස්ටමර්ට. රිස්ක් එක වැඩි එක පැත්තකට එහෙම තියෙන තැන සාමාන්‍යයෙන් කියන්නේ නැහැ නේ කස්ටමර් කෙනෙක්. වාහනේ තියෙන තැන කියන්නේ හැබැයි වාහනේ තියෙන තැන හොයාගන්න යද්දී සමහර කස්ටමර්ස්ලා පාරෙන් හම්බ වෙනවා. සමහර කස්ටමර්ස්ලා රෙස්ටුරන්ට් වලින් හම්බ වෙනවා. සමහර කස්ටමර්ස්ලා බ්‍රාන්ච් එක ඇතුළට එනවා. සමහර කස්ටමර්ස්ලා හිතවත් එහෙම අඳුරනවා. ඉතින් ඒත් එක්කම බලනවා යුටිලිටි බිල්. ඒ කියන්නේ උපයෝගීතා බිල් කියන්නේ. උපයෝගීතා බිල්පත්. ඒතර උපයෝගීතා බිල්පත් බලද්දී වතුර බිල, ලයිට් බිල අනිවාර්යෙන් අවශ්‍යයි. වතුර බිල අපි ඒක